හායි ළමයි. ඔන්න ඉතින් මේ පාරත් වෙසක් එකට අපි 3 දෙනත් එක්කම ගියා දන්සල් වඳින්න කියලා. පේනව නේද? අපේ චුටි දුකේ දත් දෙකකුත් නෑනේ හැලිලා. ආච්චි කෙනෙක් වගේ. ඔන්න ඉතින් මුලින්ම යන්න ඕනේ තෙල් පොලිමට තෙල් ටිකක් ගහගන්න. එතනත් ඉතින් පැය භාගයකට වැඩි ඉඳියා. මේ පේනවද? පොඩි බටු වැටේ හොඳටම බඩගිනිලා. මුලින්ම අපි වැන්දේ බත් දන්සලක්. බලන්නකො පොලිම. ඉතින් ඔන්න කොහොම හරි කරලා බතුත් බෙදාගත්තා. කෑව හරිම රසයි. ඊළඟට ගියා අපි අයිස්ක්‍රීම් දන්සලකට. එක නම් තිබේ මිහිරි පැන්නේ. එකත් ඉතින් ඔන්න ඔය විදියට අපි කෑවා. ගොඩක් අවුවයි. ඒත් ඉතින් අවුවයි කියලා අපි අයිස්ක්‍රීම් නොකා ඉන්නවද? පේනව නේද? ඊළඟට අපි ගියා තව අයිස්ක්‍රීම් දන්සලකට. ඒක නම් මට මතක නැහැ. මම හිතන්නේ හංගමද කොහෙද තිබ්බේ. කොහොම හරි ඒකේ චුට්ටක් පොලිම. ඒකෙත් ඉතින් අයිස්ක්‍රීම් අරගෙන බීච් සයිඩ් එකේ ඉතින් තිබ්බේ. එතෙන්ට වෙලා ඉතින් අයිස්ක්‍රීම් කෑවා. ඔන්න ඔය විදියට තමයි ඉතින් අපි එදා අයිස්ක්‍රීම් කෑවේ. ගොඩම දන්සලල අයිස්ක්‍රීම් තමයි කෑවේ. ඔය දැන් එන ගමන්. එද්දි අපිට හම්බුණා පොල් රොටි දන්සල. අනේ ඒකේ තිබ්බේ කොච්චි සම්බලුකුත් එක්ක පොල් රොටි. හරිම රසයි. මේ පේනව නේද පොඩ්ඩෝ දෙන්න අපිට රොටි බෙදෙන විදිහ. අපේ චූටි දූ කන්නේත් නැහැ. ඒත් එයාත් ගත්ත හැබැයි. ඊළඟට අපි ඔය රෑ ගියේ තව බූස්සේ තිබ්බ එකක්. එකේ නූඩල්ස් තිබ්බේ. හරිම රසයි ඒකත්. ඔය පේනව නේද නට යනවා ඉතින්. මේ විදියට මෙයාට කවා ගන්න පුළුවන් නම් ලොකු දෙයක් අනේ මොකද කියනවනම් කෑමට හරිම හොරයි. බොහොම ආරුවෙන් කවන්න ඕන. ඒත් එදා දවස නම් පැන කෑවා. යන්නේ එදා දවස් ඉතින් ඔන්න ඔය විදියට දන්සලුත් කාලා කොටුව පැත්තට ඔමුකුත් ගහලා තමයි ඉතින් අපි ගෙදර ගියේ. බයි බයි ළමයි.